ආයුබෝවන් සුබ දවසක් වේවා. දෙස් විදෙස් ඉඩමෙල්කේ ඉඩම්ලෝලි සියලු දෙනාම ආදරයෙන් සාදරයෙන් පිළිගන්න ගමන් ඔබට වටිනාම වටිනා සුපිරිම සුපිරි ඉඩමක කතාවක් අරගෙන මිනුවන් ගැටෙන් පස්සේ ඔන්න අද අපි ආවා නිකවරටිය කුලියාපිටිය ප්‍රධාන පාරේ දිනෙන් දින සීග්‍රයෙන් දියුණු වෙන කොබේගෙන නගරයට. වැඩි කතා ඕනේ නෑ, බලමුද ගිහින් එහෙනම් මේ ඔබ සොයමින් සිටි ඉඩමේ කතාවද කියලා. මේ ඉඩම පාරවල් දෙකකට මායිම් වෙනවා. එක මාර්ගයක් මං අර කලින් කීව නිකවරටිය කුලියාපිටිය ප්‍රධාන මාර්ගය. තව පැත්තකින් අතුරු මාර්ගයකටත් මායිම් වෙනවා. ඉඩම් හිමිකරුගේ ඉතා හදිසි අවශ්‍යතාවයක් නිසායි ඔහු මේ ඉඩම විකුණන්නේ. කාමර 4ක් සාලය කුස්සිය බාත්රූම් එකකින් සමන්විත ඔය පේන නිවසට ඔහු මිලක් එකතු කරලා නැහැ. මේක කාලයකට කලින් හදපු නිවසක් වුණාට සාමාන්‍ය වියදමක් දරලා හොඳ මට්ටමකට ගන්න පුළුවන්. මේ නිවසේ බොහෝ කාලයක් හිටියේ නැති නිසා වවුලන් ජරා කරලා නිවස ඇතුළ ජරා වෙලා තියෙනවා කියලා ඉඩම් හිමියා අපට පැවසුවා. අන්න ඒ නිසායි අපි ඇතුලේ වීඩියෝ එකක් ගන්න උත්සාහ කරේ නැත්තේ. එළියේ නිවස වටේට අලුතෙන් සිමෙන්චි බැම්ම හදලා කැඩුණු සිවිලිම හදාගෙන කල එකක් කළා නම් ඇත්තරම තව කාලයක් ජීවත් වෙන්න පුළුවන් හොඳ නිවසක් බවට මේක පත් කරගන්න අපට පුළුවන්. ඒක ඔබට මේ ඉඩම මිලදී ගන්නව නම් තියෙන අමතර වාසියක්. ඇත්තම කතාව ඉඩමේ හිමිකරු මේක නගරයේ මැද තියෙන ඉඩමක් නිසා ඉඩමේ වාණිජ්‍ය වටිනාකම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉඩමේ ප්‍රමාණය පර්චස් 100ක් වෙනවා. මුළු ඉඩමටම ඔහු කියන්නේ ලක්ෂ 175ක්. එතකොට පර්චස් එකක් වෙන්නේ 1,75,000ක් වගේ මුදලක්. කොබේගෙන ප්‍රදේශයේ පාරට මායින් ඉඩම්වල පර්චස් එකක වටිනාකම ලක්ෂ 2.5 සිට ඉහළට යනවා. තව දෙයක්, ඉඩමේ හිමිකරුට ඉතා හදිසි අවශ්‍යතාවයක් තියෙන නිසා ඔහු සමග ඉක්මනින් කතා කරගන්නා කෙනෙකුට මිල ගණන් ගිවිස ගැනීමේ සුවිශේෂී හැකියාවකුත් තියෙනවා. අපි දැන් ඉඩමේ පිටිපස්සේ එක් කොනකට ඇවිත් ඉන්නේ. මේ මං අර කලින් කිව්ව අතුරු මාර්ගය. ඒක අතුරු මාර්ගයක් වුණාට ඕනෑම වාහනයකට යන්න පුළුවන් හොඳ ඉඩකඩක් තියෙනවා. ඉඩම අතුරු පාරට අඩි 125කට වඩා පළල්. මේ පාරෙත් විදුලිය ඇවිල්ලා තියෙන්නේ. ඔබට මේ සයිඩ් එකේ පාරට මූණලා නව නිවසක් හදන්න උනත් පුළුවන්. එතකොට ඔබට ඉඩමේ ඉදිරිපස කොටස නව ව්‍යාපාර කටයුත්තක් කරන්නත් මේ කොටස පදිංචිය සඳහාත් භාවිතා කරන්න පුළුවන්. අපි මේ සයිඩ් එකේ දිගේ ඇවිදගෙන ඉඩමේ පිටුපස කොටසේ අනිත් මායිම පැත්තට යමු දැන්. මේ ඉඩමේ කැඩෙන පොල් ගස් 23ක් තියෙනවා. දැනටත් හොඳට පළදරලා තියෙන්නේ. තව ටිකක් නඩත්තු කරලා පොහොර දාලා ගත්තනම් පොල් 500ක් කැඩෙන්න ඔබට හදාගන්න පුළුවන්. අඹ ගස් 3ක්, බෙහෙත් නෙල්ලි, කොස් ජම්බු තේක්ක වගේ ගස් කීපේ බැගිනුත් මේ ඉඩමේ තියෙනවා. idamlk.com අපේ නිල වෙබ් අඩවිය භාවිත කරමින් මිරවුල් ඉඩම් හා නිවාසවල දැන්වීම් පමණක් ඔබ වෙත ගෙන එන එකයි අපේ ක්‍රමවේදය. අනෙක් අතට ඉතා කෙටි කාලයක් අරගෙන ඉඩමේ හැමදේම පෙන්වන්නයි අපි මේ වීඩියෝ හරහා නිතරම උත්සාහ කරන්නේ. ඒ හරහා ඉඩමේල්කේ ඉඩම් ලෝලි ඔබට යම් ඉඩමක් සම්බන්ධ පූර්ව අදහසක් ඇති කරගෙන ඉඩමකට එන්න පුළුවන්. එයින් ඔබේ කාලය, ශ්‍රමය, මුදල් සියල්ලම ඉතිරි වෙනවා. අපේ අරමුණ වන්නේ ඔබට උපරිම ප්‍රශස්ත සේවාවක් සැපයීම මගින් තෘප්තිමත් ඉඩම් ලෝලියෙකු බවට පත් කිරීමයි. දෙස් විදෙස් ඔබේ ඉඩම් සිහිනය සැබෑ යථාර්ථයක් බවට පත් කිරීමයි. මේ ඉඩමේ ඉදිරිපස කොටසට වන්නට පොල්වලට අමතරව ගොරක, උගුරැස්ස, කාමරංග වගේ ශාකත් හොඳට හැදිලා තියෙනවා. ඇත්තරම මේ සයිට් එකේ පස හරිම සරුසාරයි. ඒ වගේම නිතරම තෙත ගතියක් තියෙනවා. ඕනෑම දෙයක් හොඳට හරියනවා. ඉතින් ව්‍යාපාරික ස්ථානයක්, පදිංචිට නිවසක් හදාගෙන ඔබට හොඳ වගාවක් කරගන්න පුළුවන් විදිහේ පරිසරයක් බොහොම පැහැදිලිව පේන්න තියෙනවා. ඔන්න ඉතින් ඉතා වටිනා ඉඩමක ලස්සන කතාවක් ඔබ වෙත අරගෙන ඇවිත් අපි ආපහු හැරලා යන්නයි හදන්නේ. මේ ඉඩම පිළිබඳව යම් අදහසක් ඔබට තියෙනවා නම් ඉතා ඉක්මනින් තිරේ දිස්වෙන අපේ දුරකථන අංකවලට කතා කරලා දේපොළ පරීක්ෂාවට පැමිණෙන්න කියලා ආරාධනා කරනවා. ඇත්තටම මේ ඉඩම ඉතා ඉක්මනින් විකිණෙයි. ඔබ දන්නවද සෑම ඉඩමකටම කතාවක් තියෙනවා. සමහර විට මේ ඔබේ ඉඩමේ කතාව වෙන්න පුළුවන්. සමහර විට එසේ නොවෙන්නත් පුළුවන්. ඉතින් අලුත් ඉඩම් වල අලුත් කතා දැනගන්න ඔබ කැමති නම් ඉඩමෙල්කේ අපේ YouTube නාලිකාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම අපේ Facebook පිටුව follow කරන්න, web අඩවිය සැරිසරන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි ගිහින් එන්න. ඔබ සැමට ජය වේවා.